विष्णुं शशिवर्णं चतुर्भुजं प्रसन्नवदनं ध्यायेत् सर्वविघ्नोपशान्तये ආයුබෝවන් සුබ දවසක් ඇස්ට්‍රෝ ලංකා YouTube නාලිකාවට බාදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තරමක වෙනස් මාතෘකාවක්. සමාජයේ බොහෝ දෙනාගේ අවධානය යොමු නොවුණු මාතෘකාවක්. නමුත් පලාපල කතනයේදී අතිශයින්ම වැදගත් වන දෙයක්. ඒ තමයි ආරූඪ ලග්නය ගැන. ආරූඪ ලග්නය කියන්නේ විශේෂ දෙයක් නෙවෙයි, අලුත් දෙයක්ුත් නෙවෙයි. අපගේ පුරාණාචාර්යවරුන් වන පරාශර ජයමිනි වැනි මහා ඍෂිවරුන් විසින් පලාපල කතනය සඳහා අතිශයින්ම ප්‍රයෝජනයටගත්, ඒ වගේම තමයි අපිට ප්‍රයෝජනට ගන්නා ලෙස දැනුවත් කරන ලද, නිර්දේශ කරන ලද මාතෘකාවක් තමයි ආරූඪ ලග්නය කියන්නේ. අපි බලමු මේ ආරූඪ ලග්නය කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් අපේ වචනයෙන්ම කියනවා නම් ආරූඪය කියන වචනයෙන් බලනවා නම් ඔබට තේරෙනවා ඇති ඒක සත්‍ය නොවේ, නමුත් බොරුවක් නොවේ. අපි සමහර වෙලාවට කියනවානේ අපි විවාහයේ කතා කරද්දී මේ අද බොසාට යක්ෂයා ආරූඪ වෙලා. අද නම් ඕ දේවල් ගැන කතා කරන්න යන්න එපා කියලා. අන්න වගේ ඒකෙන් අපේක්ෂා කරන්නේ යාගේ සාමාන්‍ය ස්වභාවය නෙවෙයි, ආරූඪ කරගත් නමුත් අලුත් ආරූඪ කරගත් ස්වභාවයක්. ඒ ඇත්තටම බලනකොට සමාජයේ බොහෝ දෙනා මම කියලා, ඔබ කියලා අපි හඳුන්වන කෙනාව අපි උදා ලග්නයෙන් බොහෝ වෙලාවට දකින්නේ ඔබගේ සැබෑ ආත්මීය ස්වභාවය. නමුත් අපි ගොඩක් දෙනෙක් මේ සමාජයේ ජීවත් වෙනකොට ජීවත් වෙන්නේ ඒ අපේ සැබෑ ස්වරූපයෙන් නෙමෙයි. යම්කිසි ආකාරයක සමහර විට මේ අපේ චරිතය, මේ ආරූඪය සකස් වෙනවා. අපි මූණ දෙන්න වෙන අත්දැකීම්, අපි ඉන්න සමාජය, මේ කියන කාරණාත් එක්ක ගොඩාක් වෙලාවට අපගේ මේ ආරූඪය සකස් වෙන්න බලපානවා. ඒ විදිහට ගොඩක් වෙලාවට මම ඔබට උදාහරණයක් කියන්නම්. සමහර වෙලාවට අපි සාන්තුවරයෙක් වගේ සමාජයේ දකින පුද්ගලයෙක් සමහර වෙලාවට සැබෑ වශයෙන්ම ඔහු යම්කිසි ආකාරයට ඊර්ෂ්‍යාකාර, ඒ වගේම තමයි යම්කිසි කුහක ගති ලක්ෂණ තියෙන, වගේම තමයි සමාජයට නොපෙනුනාට යම් ආකාරයේ වැරදි වැඩ කරන යම්කිසි පුද්ගලයෙක් වෙන්න පුළුවන්. නමුත් සමාජය ඔහු දකින්නේ අතිශයින්ම හොඳ කෙනෙක් විදියට, සාන්තුවරයෙක් විදියට. නමුත් සමාජයේ ඉදිරියේ යම්කිසි ආකාරයක මැරෙයි, දාමරිකෙක් වගේ දකින්න කෙනෙක්, සමාජයේ දකින්න කෙනෙක් සත්‍ය වශයෙන්ම අහිංසක, ඊටාම ධර්මිෂ්ඨ, සත්‍යවාදී පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ දෙක තමයි ඔබට මම පැහැදිලි කළේ ආරූඪ ලග්නය සහ අපගේ උදා ලග්නය තුලින් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඇත්තටම අපි දැන් පලාපල කතනයේදී උදා ලග්නයේ පමණක් ප්‍රයෝජනයට අරගෙන පලාපල කියන්න ගත්තොත් ඇත්ත වශයෙන්ම අපි සමාජයට පේන්නේ, එහෙම නැත්නම් පිටට පේන්නේ අපේ මේ ආරූඪය. අපේ සැබෑ ස්වභාවය නෙවෙයි පේන්නේ ආරූඪය. ඒක නිසා අපි ගොඩක් වෙලාවට මේ ආරූඪ ලග්නය සහ උදා ලග්නය කියන දෙකම ප්‍රයෝජනයට අරගෙන පලාපල කතනයක් කරොත් අපගේ පලාපල කතනය අතිශයින්ම සාර්ථක වේවි. මම ඔබට පැහැදිලි කරලා දෙන්නම් මේ ආරූඪ ලග්නය කියන එක අපි කොහොමද හොයාගන්නේ කියලා. මේ විදිහට කේන්ද්‍ර සටහනක් ඇඳගත්තා. අපි මෙය මේෂ ලග්නය විදිහට ගන්න. මේෂ ලග්නය. මේෂ ලග්නයේ අපි මෙතෙන්දි බලන්නේ ලග්නාධිපති. මේෂ ලග්නයේ ලග්නාධිපති කුජ. කුජ ග්‍රහය අපි කියමු මෙතන 5 වෙනි ඉන්නවා කියලා. කුජ. එතෙන්දි අපි ලග්නයේ ඉඳලා ගණගෙන ආම 1 2 3 4 5. 5 වෙන්නේ තමයි ලග්නාධිපති ඉන්නේ. අපි ආරූඪ ලග්නය ගණනය කරද්දී දැනට මේ භාවාධිපතිය ඉන්න තැන ඉඳලා ඒ ආපු දුරම 1 2 3 4 5 5 ඉදිරියට ගෙනගෙන යන්න. 1 2 3 4 5. මෙන්න මෙතනට තමයි ඔහුගේ ආරූඪ ලග්නය වැටෙන්නේ. AL කියලා අපි හඳුන්වන ආරූඪ ලග්නය. එතකොට මෙන්න මේ ආරූඪ ලග්නය මත ඉන්න ග්‍රහයෝ, ආරූඪ ලග්නයට පෙනෙන ග්‍රහයෝ, ආරූඪ ලග්නයේ
අධිපතිය ඉන්න තැන ඒ සියලු කාරණා ඒ වගේම තමන් නවාංශයේ ඒ ආරුඩ ලග්නේ අධිපතිය ඉන්න ස්ථානය ඒ සියලු කාරණා සැලකිල්ලට අරගෙන තමයි අපි පලාපල කතනයේදී යම්කිසි පුද්ගලයෙක් ඔහුගේ ගති ලක්ෂණ ඒ සියලු කාරණාවල් පැහැදිලි කරන්නේ. මේක ඒ වගේම අපි ටිකක් බලමු දැන් නිර්දේශයක් තියෙනවා ආරූඪ ලග්නය ගණනය කරද්දී ආරූඪ ලග්නය මතට හෝ ලග්නයෙන් 7 වෙන්නට කිසි විටකත් ආරූඪ ලග්නය පැටෙන්නේ නැති බව. ඒක නිර්දේශයක්. අපි බලමු දැන් මෙන්න මේ 4 වෙන්න. 4 වෙන්නේ අපි කියමු ලග්නාධිපති කුජ 4 වෙන්නේ හිටිය කියලා. ලග්නාධිපති කුජ 4 වෙන්නේ හිටියොත් අපි 1 2 3 4 මෙතන ඉඳලා බලුවොත් 1 2 3 4 දැන් එන්නේ 7 වෙන්නට. ඒතර අපි කිව්වා නිර්දේශයක් තියෙනවා 7 වෙන්නට එන්නේ නැහැ කියලා. එහෙනම් අපි එතන ඉඳලා 10ක් ඉදිරියට ගණන් කරලා ගෙන යනවා. 1 2 3 4 6 7 8 9 10. 1 2 3 4 5 6 7 8 9 10. 4 වෙන්නට තමයි ආරූඪ ලග්නය එන්නේ. අපි මේ විදිහට සලකලා බැලුවොත් මෙන්න මේ එකට සහ ලග්නයට සහ 7 වෙන්නට ආරූඪය එන්නේ නැති නිසා අපි මේක යම්කිසි ආකාරයක නිර්දේශයන් කිහිපයක් තියෙනවා. ලග්නාධිපති 4 වෙන්නේ හෝ 10 වෙන්නේ හිටියොත් නිශ්චිත වශයෙන්ම ආරූඪ ලග්නය වැටෙන්නේ 4ට. ඒක නිශ්චිතයක්. ඒ වගේම තමයි ලග්නාධිපති ලග්නය මත හෝ ඉන් 7 වෙන්නේ හිටියොත් ආරූඪ ලග්නය වැටෙන්නේ 10 වෙන්නට. ඔන්න ඔය ආකාරයට තමයි අපිට පැහැදිලි වෙන්නේ නැති අපි ආරූඪ ලග්නය කියන එක හොයාගන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු ආරූඪ ලග්නය කියන එක සලකද්දී යම්කිසි කාරණා කිහිපයක් මේකේ සියලු කාරණාවල් ඔබට පැහැදිලි කරලා දෙන්නේ නැහැ. ඔබ ඒවා අධ්‍යයනය කරන්න ඕන. අධ්‍යයනය කරලා මේ කාරණාවල් අවබෝධ කරගත යුතුයි. මම පැහැදිලි කරනවා මෙන්න මේ ආරූඪ ලග්නය කියන එකට අතිශයින්ම බලපෑම් කරන ග්‍රහයෙක් තමයි චන්ද්‍රයා කියන්නේ. ආරූඪ ලග්නය මත චන්ද්‍රයා හිටියොත් චන්ද්‍රයා බලවත්ව හිටියොත් අපි කියනවා ඔහු සමාජය විසින් ඔහු ඉතාම හොඳ කෙනෙක්. හොඳ පුද්ගලයෙක් විදියට සමාජය ඔහුව දකිනවා. විශේෂයෙන්ම මවක් වගේ කෙනෙක් ආදරය, කරුණාව, සෙනෙහස, මානුෂික ගති ලක්ෂණ තියෙන පුද්ගලයෙක් විදියට තමයි ආරූඪ ලග්නය මත චන්ද්‍රයා හිටියොත් සමාජය විසින් ඔහුව දකින්නේ. ඒ වගේම තමයි ආරූඪ ලග්නය මත අපි කියමු ආරූඪ ලග්නය අපි කියමු මේ 1 5 9 ආරූඪ ලග්නේ 1 5 9 කියන ස්ථානවල චන්ද්‍රයා ගමන් කරන අවස්ථාවල බොහෝ වෙලාවට පුද්ගලයාගේ ආරූඪය වර්ධනය වෙනවා. ඒ කියන්නේ මේ පුද්ගලයා හොඳ කෙනෙක් විදියට තව තවත් සමාජය දකින්න හොඳ කීර්තියක් සමාජය තුළ ඇති වෙනවා. ඒ වගේම තමයි ආරූඪ ලග්නයෙන් 8 වෙන්නේ ගෝචරයෙන් චන්ද්‍රයා ගමන් කරද්දී පුද්ගලයාගේ ආරූඪය පිරිහෙනවා. සමාජය තුළ ඔහුගේ ප්‍රතිරූපේ යම්කිසි ආකාරයකට පක්ෂයට ගමන් කිරීමක් ඒ වගේම තමයි ඔහුගේ අපකීර්තිය පැතිරීමක් ඒ වගේ කාරණාවල් සිද්ධ වෙන්න පුළුවන්. මේ විදිහට තමයි ආරූඪ ලග්නයට චන්ද්‍රයා බෙහෙවින්ම බලපාන්නේ. ඒ බලපාන ආකාරය තමයි මම ඔබට පැහැදිලි කරේ. ඒ වගේම තමයි මේ ආරූඪ ලග්නයෙන් 3 6 පාපීන් බලවත් වෙලා ඉන්නවා නම් විශේෂයෙන්ම නවාංශය තුලත් ඒ විදිහටම ඉන්නවා නම් ඔහුට රාජයෝගයක් තියෙන බව පැහැදිලිවම කියන්න පුළුවන්. රාජයෝගයක් තියෙනවා කිව්වට මේ ආරූඪ ලග්නයෙන් 3 6 පාපීන් බලවත් වෙන සියලු දෙනා රජ වෙනවයි කියන එක නෙමෙයි ඒකේ අර්ථය. තමන් ඉන්න සමාජය තුළ යම්කිසි ආකාරයකට බැබලීමක් හොඳ බලවත් පුද්ගලයෙක් බවට පත් වෙනවයි කියන එක තමයි රජවීම සඳහා යම්කිසි ආකාරයකට සුදුසු පවුලක ඒ පසුබිමක ඉන්නව නම් රජවීම සහ තමන් ඉන්න ජීවත් වෙන පවුල් පරිසරය තුළ හොඳට බැබලෙමින් ජීවත් වෙන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි අපි කතා කරොත්
මේ ආරූඪ ලග්නයෙන් 7 වෙනි ආරූඪ ලග්නයෙන් 7 වෙනි ඡායාග්‍රහයෝ හිටියොත් ශනි මේ රාහු කේතු කියන ඡායාග්‍රහයන් හිටියොත් ආරූඪ ලග්නයෙන් 7 වෙනි ඒ පුද්ගලයාගේ ශරීර සෞඛ්‍ය ගැන යම්කිසි ආකාරයකට ගැටලු සහගත තත්ත්වයක් තියෙන බව පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම ඌට උදරාබාධ වැළඳෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ගොඩාක් කාරණාවල් තියෙනවා ආරූඪ ලග්නයත් එක්ක අපි බලද්දි මම මේ ඔබට දැන ගැනීම සඳහා ඉතා කුඩා කාරණාවල් කිහිපයක් තමයි පැහැදිලි කරේ. ඉතින් ආරූඪ ලග්නය කියන්නේ මොකක්ද? ආරූඪ ලග්නය අපි හොයාගන්නේ කොහොමද? ආරූඪ ලග්නය කොහොමද බලපෑම් කරන්නේ කියන කාරණා ටික තමයි අද පැහැදිලි කරේ. විශේෂයෙන්ම මම ඔබටගෙන් ඉල්ලා සිටින්නේ මේ ආරූඪ ලග්නයට ප්‍රයෝජනයට ගැනීම අද සමාජයේ බොහෝ දෙනෙක් අතින් ගිලිහිලා තියෙනවා. නමුත් ඊටාම පුද්ගලයෙක් ගැන අපි පලාපල කතනේදී පුද්ගලයෙක් ගැන බොහෝ කාරණාවන් රාශියක් මේ ආරූඪ ලග්නයේ සොයා ගැනීම තුළින් අපිට හොයා ගන්න පුළුවන්, ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක නිසා පලාපල කතනයට මේ යොදා ගන්න මේ ආරූඪ ලග්නය කියන එක අධ්‍යයනය කරන්න කියලා ඉල්ලා සිටිමින් අද වීඩියෝ එකෙන් සමුගන්නවා. ස්තුතියි.